ගයිස් ඔයාලා තොල් පැල්ලනට හරි හම වේල්නට හරි වෙස්ලින් පාවිච්චි කරනවා ඇති. ඒත් මේක හොයාගත්ත රොබට් චෙස්ප්‍රෝ ගැන ඔයාලා දන්නවද? අහන්නකෝ සුපිරි කතාවක් මේක. 1959දී රොබට් දැක්ක තෙල්ලින් වල වැඩ කරන සේවකයෝ. එයාලට තුවාලයක් වුණොත් එයාලා රොඩු වගේක් ගානවා. එකක් තෙල් රොඩු වගේක්. ඒකට කියන්නේ රොඩ් වැක්ස් කියලා. ඉතින් මේක බලන් හිටියේ එයා. ඒවට තුවාල සනීප වෙනවා කියලා හිතලා එහෙම්මම එව්ව අරන් ඇවිත් පිරිපහදු කරලා අමුතු වර්ගයේ ක්‍රීම් එකක් හදලා වෙස්ලින් කියලා එකට නමක් තිබ්බා. ඒ වගේ මේකට පේටන්ට් එකකුත් අරගත්තා. ඉතින් මෙයා මේකෙන් තුවාල සනීප වෙනවා කියලා විශ්වාස කරාට මිනිස්සු ඒව විශ්වාස කරේ නැහැ. ඉතින් රොබට් මොකද කළේ? එයා තමන්ගේ මතපය පුච්චගෙන තුවාල කරගෙන හැමෝම ඉස්සරහා වෙස්ලින් ගාලා ඒක ගුණයි ඒක සනීප වෙනවා කියලා මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරා. ඊටත් එහයින් ගිහින් එයා කොච්චර මේක විශ්වාස කරාද කියලා කිව්වොත් එයා හැමදාම වෙස්ලින් කෑවා. එයා ඒකෙන් තදින්ම විශ්වාස කරා. ඒකෙන් තුවාල සනීප වෙනවා නිරෝගීවත්ම ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි එයාට පෙනහළු වල පොඩි ලෙඩක් හැදුන ගමන් එයා නර්ස්ට කියලා තියෙනවා එයාගේ මුළු ඇඟටම උඩ ඉඳන් කකුල ගාවට වෙනකම්ම වෙස්ලින් තවරන්න කියලා. ඉතින් නර්සුත් ඒ විදිහටම කරා. ඉතින් අදහ ගන්නත් බැරි විදිහට මාස ගානකට පස්සේ ඒ ලෙඩේ හොඳටම සනීප වුණා. ඉතින් එයා හැමදාම වෙස්ලින් කන හින්දාද නැත්තම් නිකන්ද දන්නේ නැහැ අවුරුදු 96ක්ම ජීවත් වුණා. ඒ කියලා දැන් ඔයාලා වෙස්ලින් කන්න යන්න එපා. මොකද දැන් තියෙන වෙස්ලින් වල එක එක දේවල් කලවම් කරනවා. ඒ වර රොඩ් වැක්ස් එකෙන් පිරිපාදු කරපු වෙස්ලින්ම නෙවෙයි. ඉතින් අද දවස වෙද්දි අපි එක එක දේවල් වලට වෙස්ලින් යූස් කරනවා. කට්ටිය තුවාල වලට ගානවා. කට්ටිය පිච්චිච්ච තැන් වලට ගානවා. තව කට්ටිය තොල් වලටත් ගානවා. තවත් කට්ටිය තව දේවල් වලටත් යූස් කරනවා. ඉතින් ඔයාලා මොනවටද යූස් කරන්නේ? ඉතින් ඇත්තටම එයා අවුරුදු 96ක් ජීවත් වෙන්න හේතුව වෙස්ලින් කාපු එකද? යටින් කමෙන්ට්